වටිනා සපිරි මුව මඩලින් පුංචි අපි පාසල වෙත. 2025 ජනවාරි 30 වන දින ගාශ්‍රී ශාසන චන්ද්‍ර මහා විද්‍යාලයේ පවත්වනු ලැබූ එක ශ්‍රේණියේ නවක දූපුතුන් පිළිගැනීමේ උත්සවය මෙසේ දිගහැරේ. මුලින්ම පන්සිල් සමාදන් වීම සඳහා කවුරුත් নমස්කාරය කියන්න. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि Dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi
ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශාසන චන්ද්‍ර විද්‍යාලයෙහි ගරු විදුහල්පති තැන්පත් අපේ උපුල් ඉන්ද්‍රජිත් මැතිතුමන් දහාන මේ අවස්ථාවට සැපමිනි LPTS සහකාර පොලිස් අධිකාරිතුමන් එවාගේම ආරාධිත සම්භාවනීය අමුත්තන් ප්‍රධාන ආදරණීය දෙමව්පියන් එවාගේම ආදරණීය දුවදරුවන් ඇතුළු පින්වතුනි පින්වතියනි මේ අවස්ථාවේ මේ විද්‍යාලයට 2025 වෙනි අවුරුද්ද සඳහා දූ දරුවන් ඇතුළත් කර ගැනීමේ ඉතාමත්ම වැදගත් උත්සව අවස්ථාව. අප ගමේ ශාසන චන්ද්‍ර විද්‍යාලයටත් අද සුවිශේෂී දවසක්. ඒ සුවිශේෂී දවස තමයි අපි මේ ඉදිරිපිට ඔටුනු පළඳගෙන ඉන්න පුංචි දරුවෝ මව් දුරලින් මිදලා විධිමත් අධ්‍යාපනය සඳහා සම්බන්ධ වෙන එකතු වෙන මංගල දවස. දැන් බලාපොරොත්තු වෙන්නේ මේ පුංචි දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරලා ඉදිරි අනාගත ජීවිතයට ආශිර්වාද කරන්න, සුබ ප්‍රාර්ථනා කරන්න, ඒ වෙනුවෙන් සෙත් පිරිත් දේශනාව සිදු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
තං කමල ලෝක දේවාලං සර්ව දේවෝ නමෝ වරං බුද්ධෝ ධම්මේන සංඝේන දස සීලේන ආසනං දේව පූජා මංගල්‍යානං ආසනං දේව නමෝ වරං නටන නැටුමට කුමක් සරලා දෝවනේ මල් සුදක් ගෙන අතින්දී පුෂ්ප අංජලි පාමිනේ තුල්පතුල් පොඩි ඔබ ඔබාමා යනසේ හංසය ගමනිනේ මල් මොලොකුඳෝ මා මොලොකුඳෝ කියා සබලද පාමිනේ තංග නංග
නියෝජ්‍ය පරිවේනාධිපති මිරිස්වත්ත ශ්‍රී ලංකාරාම විහාරවාසී ශාස්ත්‍රවේදී මැදමහනුවර පියනන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම එල්පිටිය කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරී දුෂාන් වෙක්කසිංහ මැතිතුමනි, ඒ වගේම නාවක ඉංජිනේරු චමින්ද සිල්වා මැතිතුමා ඇතුළු මේ අවස්ථාවට සැපෙමිනි සම්භාව්‍ය අමුත්තන් සියලු දෙනාගෙන්ම අවසරයි. ඒ වගේම කලාප කාර්යාලයේ නියෝජනය කරමින් පැමිණි විද්‍යා ගුරු උපදේශක සිසිර කුමාර ගොඩකන්ද මහත්මයාගෙන් අවසරයි. ඒ වගේම අද දින අපගේ ආරාධනය පිළිගෙන මේ සදා සැපෙමිනි විද්‍යාලයේ හිටපු ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සහභාගී වූ සියලුම විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති වරුන් ඇතුළු ගුරු මහත්මයාගෙන් අවසරයි. ඒ වගේම අප පාසල පෝෂිත ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාට අපි ආරාධනා කරා. ඒ මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ඒ වගේම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු සහෝදර ආචාර්ය මණ්ඩලයෙන් අවසරයි. ආදරණීය දුවේ පුතේ, ඒ වගේම අද දින අප විද්‍යාලය වෙනුවෙන් සැපමිනි එක ශ්‍රේණියේ දූ පුතුන් සියලු දෙනාගෙන්ම සහ දෙමාපියන්ගෙන් අවසරයි. මම හිතන්නේ මේ අවස්ථාවේදී මම පළමු කොටම මේ පිළිගැනීමේ කතාවේදී සිහිපත් කිරීමක් කරන්න ඕන. මේ උත්සවය සඳහා අපි මුලින්ම ආරාධනා කරේ එල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පලිස්කාර මැතිතුමාට. මම හිතන්නේ කමල් පලිස්කාර මැතිතුමා අදිසියෙම කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය වෙත මාරු වීමක් ලැබ ගියා සේවා අවශ්‍යතාවය මත. මම හිතන්නේ එතුමා වෙනුවෙන් තමයි අපි මේ එල්පිටියේ කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීතුමා අද තුෂාන් වෙක්කසිංහ මැතිතුමා බොහොම හදිසියේ මේ අවස්ථාවට සහභාගී වුණේ. එතුමාගේ පැමිණීම පිළිබඳව මා විද්‍යාලය වෙනුවෙන් ඉතාමත්ම උණුසුම් ලෙස පිළිගන්නවා. ඒ වගේම අපගේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා කමල් පලිස්කාර මැතිතුමා මම හිතන්නේ අපිට මේ සඳහා සම්භාවනීය ආරාධ්‍ය අමුත්තන් පිරිසක් සම්බන්ධ කරලා දුන්න මේ අවස්ථාවට. ඒ අතර නාවක ඉංජිනේරු චමින්ද සිල්වා මැතිතුමා, චම්පා දේවපුර මහත්මිය, ඒ වගේම මෙල් මහත්මයා, ක්‍රිෂාන්ත මෙල් මහත්මයා සහ එම මැතිණිය මේ සියලු දෙනාම මේ අවස්ථාවේ මම විද්‍යාලය වෙනුවෙන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නවා. ඒ වගේම මේ අවස්ථාවට සැපෙමිනි සියලුම සම්භාවනීය අමුත්තන් දෙමාපියන් දූ දරුවන් මා ඉතාමත් විද්‍යාලය වෙනුවෙන් පිළිගනිමින් මම හිතන්නේ අද අපි මේ වගේ උත්සවයක් සංවිධානය කරේ එක ශ්‍රේණියට පැමිණි දූ දරුවන් පිළිගැනීම සඳහා. මේ උත්සවය සංවිධානය කරා. මම හිතන්නේ අපි ජාතික වශයෙන් මේ තේමාව තමයි සිනාසපිනි මුවමඩලින් පුංචි අපිට පාසල වෙත. මම හිතන්නේ ඔබ සියලු දෙනාම පුතේ අපි ජීවිතේ අද වැදගත් දවසකට එළඹිලා කටයුතු කරන්නේ. විශේෂයෙන් අද තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ පළවෙනි පාසල් දවස. මම හිතන්නේ අමතක නොවන දවසක්. ඉතින් මම හිතන්නේ මේ දවස අර්ථවත් කරගන්න පුළුවන් වෙන්නේ ඔබ සියලු දෙනාම හොඳින් අධ්‍යාපනය ලැබලා ඒ අපේක්ෂිත අරමුණු ඉෂ්ට කරගත්තොත් තමයි. මම හිතන්නේ මේ දෙමාපියන්ගේ වගකීම ඒ තිබෙන කැපවීම උනන්දුව දරුවා පාසලේ අධ්‍යාපනය ලැබෙන සම්පූර්ණ කාලය තුල ඒ දරුවන් මේ සඳහා උනන්දු කරමින් කටයුතු කිරීම. මම හිතන්නේ මේ බවත් සිහිපත් කරගන්න ලෙස මම මේ දෙමාපියන්ගේ ඉල්ලමින් නැවත වතාවක් මේ පැමිණි සියලුම සම්භාවනීය අමුත්තන් සියලු දෙනාම පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි. Our little brother and sister, together with
බලන් බෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අන්න බලන් බෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අනන්ත වූ බර හිසෙන් දරාගෙන වෙස් කට්ටුව පැළඳුව සිරසේ උසෙන් නැගෙන ගිනි දැලෙන් වෙලී ගොස් රනේ රුවට නලලත දිලිසේ අන්න බලන් බෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය රැඳෙන්නේ නෑ කෙනෙකුගේ දැසේ දවුල් හඳෙන් තාලමෙන් වැසීගි කනට වෙනින් කිසිවක් නැසේ අන්න බලන් බෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ මාලක්කම කැරගෙන අන්දම් අන්න බලන් බෙර හඳින් උදම් වී දැත දෙපා සෙලවෙන අන්දම් අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ මාලක්කම කැරගෙන අන්දම් සුබෝදෑසනක් වේවා. දීවල්පත්තුමා අතලු ගුරු මණ්ඩලය ඒ වගේම අද ජේෂ්ඨ පොලිස් අධිකාරී අමල් පොලිස්කාර මහතාගේ ආරාධනාව පිළිපැදෙමින් මාස්ටර්ට සහභාගී වූ සියලුම ආරාධිත මහත්ම මහත්මියගේ අවසරයි පාසලේ සියලුම දුව පුතුන්ගේ අවසරයි අද මේ අවස්ථාවට සහභාගී වෙන්න නියමිත තිබුණේ අපේ හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී අමල් පොලිස්කාර මහත්මයා ඔගොල්ලන්ගේ දීවල්පත්තුමාගේ විශ්වවිද්‍යාලයකට හිටපු සගේ නමුත් එතුමා අද විශේෂ කටයුත්තක යෙදී නිසා ඒ අවස්ථාවට මට සහභාගී වෙන්න ආරාධනා කළා. ඒ ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම පාසල වල ස්තුතිවන්ත වෙනවා. අද ඇත්තටම ඔයගොල්ලන්ගේ මේකේ තේමාව තියෙන්නේ සිනා සමයේ මූ මණ්ඩලයේ පුංචි අවිත් පාසල යන. අද ඇත්තටම අධ්‍යාපන අලුත් මාවතට නගන මේ දුවපොතුන් වෙනුවෙන් තමයි මේ අද උත්සවයේ සූදානම් කරලා තියෙන්නේ. බොහොම ලස්සන චාම් බොහොම ගෞරවාන්විත උත්සවයක් සූදානම් කරලා තියෙනවා. මොකද මටත් මතකයි මේක අවුරුදු ගානකට කලින් මේ වගේ පොඩි ළමයෙක් වශයෙන් මම පිරිවි පාසලක මේ වගේ අතුලත් වුණා. ඉතින් මට ඒ දවස් අතර දක්වනවා අවුරුදු ගානකට කලින් මම මේ වගේම පොඩි ළමයෙක් වශයෙන් ඉතවසරක වඩලා හිටියා. ඉතින් ඒ වගේම අද මේකේ දෙමව්පියෝ තමයි මේක වැඩි බරක් තියෙන්නේ. නොමිලේ ලැබෙන අධ්‍යාපන මාවතකට ඉතවසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා මාවතක් අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමයේ සීලපුර කණ්ඩායම මහත්මයා සූදානම් කරලා තියෙනවා. මේකේ ප්‍රතිඵල උත්පීඩක බොහෝ අය අද රටේ විශාල තැන්වල ඉන්නවා. ඒ වගේම මේ අධ්‍යාපනය ලබන ඕගොල්ලන්ට මේ පුංචි දුව දරුවන්ට මේ රටේ මෙතනදී රටේ අනාගත ජනාධිපතිවරු, වෛද්‍යවරු, ඒ වගේම දේශපාලකයෝ, ඒ වගේම අපේ වගේ පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් වගේ බොහෝ පිරිසක් මෙතන ඇති. ඒ නිසා ළමයා ඉස්කෝලේ බාර දුන්නා කියලා දෙමව්පියන්ගේ
වගකීම් බැහැර වෙන්නේ නැහැ. මොකද පාසලේ කතාමාන එකමාරකම් ගුරු මණ්ඩලයක හිටියට වැඩි ප්‍රමාණයක් ළමයි ඉන්නේ දරුවෝ ඉන්න දෙමව්පියොත් එක්ක. ඒක දෙමව්පියන්ගේ හැසිරීම දෙමව්පියන්ගේ රැක බලා ගැනීම තමයි මේ දරුවන්ට වඩාත් වටින්නේ. මේක ගුරුවරුන්ට විතරක් බාර දෙන්න ඉන්න එපා. ඔයගොල්ලෝගේ වගකීම ළමයි ඉස්කෝලේ ගේට් එකේ ඇතුළට දාලා අරන් ගියන් පස්සේ ප්‍රශ්න දෙන්නේ ළමයා ගෙදර පරිසරයක් බලන්න මානසික කායික ඒ වගේම ක්‍රීඩාවලට ළමයි යොමු කරන්න ඊළඟ ධර්ම පැත්තට යොමු කරන්න අද ගොඩක් බලවහම දහම් පාසල් වලට යොමු වෙන ප්‍රතිශතය අඩුයි ඒ වගේම තමයි අද ලංකාවේ ජනගහනය අඩු වෙලා තියෙනවා අවුරුද්දට 50000කින් උපත් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ඒකත් මේ පාසල් වල මම දැකපු දෙයක් මම අහපු දෙයක් මේ තුලක් කිරීම අඩුයි කියන එක මේ රටේ පවතින දැන් අලුතෙන් සංකල්පයක් ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඒකේ අනුගත වෙලා අපට පරිසරයට ආදරය කරලා මේ රට ලස්සන රටක් කරලා ඕගොල්ලෝ ලස්සන රටක් කියලා මේ රටේ යහපත් පුරවැසියෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාවට සහභාගී වීමට මට ආරාධනා කිරීම සහ මේ අවස්ථාවට ඒ කමල් පරිස්කාර මහත්මයා වෙනුවෙන් ඒ එතුමාගේ හිතවතුන් පිරිසක් මේ පාසලට අවශ්‍ය සහායය ලබා දෙනවා. ඔවුන්ටත් මගේ ගෞරවය ආදරය පුද කරනවා. ඒ වගේම මේ වගේ ලස්සන දේවල් නිර්මාණය කරපු
විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගෙන්ද පැමිණ සිටින ආරාධිත මුක්කන්ගෙන්ද ගුරු මව්පියවරුන්ගෙන්ද පැමිණ සිටින දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන්ගෙන්ද මට මතකට අවසරයි. මම මුලින්ම අප පාසලට අද දින අලුතින් පැමිණි නංගිලා මල්ලිලාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මම ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වෙලා ලකුණු 151ක් ලබාගෙන ශිෂ්‍යත්වය ජයග්‍රහණය කළා. ඒදී මට සිත් සතර ඉගැන්වූ ගුරු මව්පියවරුන් සියලුම දෙනාට මම හිසනම ආචාර කරනවා. ඒ වගේම ඒ සඳහා මට උදව් උපකාර කළ මගේ ආදරණීය දෙමව්පියන් ඇතුළු සියලුම දෙනාට මම අද පිරි ස්තුතිය පුද කරනවා. මම ඉදිරි අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන විභාග ජයගෙන මේ පාසලට කීර්තියක් එක් කර දෙනවා කියලා තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම ඔයාලා ඉදිරි වැඩ කටයුතු හොඳින් කරගෙන ඉදිරි අනාගතයට සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.
දිසාවාන සිටි සහකාර පොලිස් අධිකාරිතුමාගේ මේ විද්‍යාලයේ ගරු විද්‍යාපතිතුමාගෙන් ආචාර්ය මණ්ඩලයෙන් සැවැනි සිටින සියලු දෙමාපියන්ගෙන් විශේෂයෙන්ම පුංචි ඔටුනු දාගෙන ඉන්න දුටි දුවලගේ පුතාලගේ පුංචි දරුවෝ ගොඩාක් වෙහෙතර පත්ව සිටින අවස්ථාවක්. එඳා හුඟක් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. සෝමනත් මම ටියුටි ප්‍රශ්නයක් අහන්නම්. පුංචි දරුවන්ගෙන් කොබලන්න ඔය ඔටුනු දාගෙන ඉන්න කට්ටිය අත උස්සන්න බලන්න. හරි ෂෝක් නේ. ඔයාලා හරි ඉන්නෝනේ මම කියන දේ නේද? අද ඇයි ඔටුනු දාගත්තේ? කවුද ඔටුනු දාගෙන ඉන්නේ? ඔයා දාගෙන ඉන්නවා. තව කවුද ඔටුනු දාගෙන හිටියේ? රජවරු නේද? රජවරුත් දාගෙන හිටියේ නේද? දැන් රජුරුවන්ගේ ඔටුනු දාගත්තේ ඔයගොල්ලෝ ඇයි? අද තමයි ඔයගොල්ලෝ රජ වෙන දවස නේද? කොහෙද රජවරු අද උත්සන්න? හරි ෂෝක්. ඉතින් කොහොමද පුතේ අපි රජ වෙන්නේ? අද ඉඳලා හොඳට ඉගෙන ගන්න ඕන. ඔයාලට හොඳ ප්‍රින්සිපල්ස් කෙනෙක් ඉන්නවා. අද මෙතන නැගුම් ඔයගොල්ලෝ දැක්කනේ? අක්කලා නැටුවා, අයියලා නැටුවා, විභාග වාස්තුච්ච අයියලා කතා කළා නේද? ඒගොල්ලෝ බලන්න ඔයාලගේ ගුරුවරු ගොඩාක් එයාලට උගන්වලා තියෙනවා. ප්‍රින්සිපල් ඇතුළු සියලුම ගුරු බෞතුන් උගත් මහන්සියලා තිබෙනවා. මේ කැපවීම ඔයාලා වෙනුවෙන් ඉතාමත්ම වෙහෙත මහන්සි වෙලා කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු සිටිනවා. විශේෂයෙන් දෙමාපියන්ට මම කතා කරන්න කැමතියි. අද අපි මේ ගමන ආවේ ඔබේ දරුවට සහ ඔබේ දරුවා වෙනුවෙන් ඔබ මේ උත්සාහ කරන වැඩපිළිවෙලට යම් දායකත්වයක් ලබා දෙන්න. මේ දරුවෝ වෙනුවෙන් පුදුමාකාර උත්සාහයක් දරනවා. යම් ආකාරයකට අධ්‍යාපනය ලබා දීලා ඉහළට ගන්න මේ විදුහල්පතිතුමා, ඒ වගේම මේ පාසලේ සිටින කාර්ය මණ්ඩලය මේ අයට පුළුවන් විදියට පුංචි අත්ලක් දෙන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මම දෙමව්පියන්ගෙන් යම් දෙයක් මේකට රිටර්න් එකක් වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ පුංචි දරුවන්ව සිටින් එයාලගේ තියෙන සිත දූෂණය නොකර අපි සමාජයේ විසමයි කියලා කිව්වට මේ සමාජය ඇතුලේ හරි සුන්දරතාවයක් තිබෙනවා. ඒ සුන්දරතාවය රැක ගැනීමට ඒ සුන්දරතාවය ඉදිරියට ගෙන යන්න හැකියාව තියෙන මේ දෙමව්පියන්ට කොහොමද මේ දරුවෝ පෝෂණය කරන විදියට. මගේ අම්මා මුලින්ම ඉස්කෝලේට යනකොට කියපු දේ මම කියන්නම්. පුතේ ගැහුවොත් ගුටි කාලෙන්න, බැන්නොත් බැනුම් වහලා එන්න. මම මගේ ජීවිත කාලෙටම අද දක්වාම කාටවත් ගහලත් නැහැ, බැනලත් නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඒකේ විදියටම පිටිපැද්දා. මට සමාජයෙන් කරදරේකුත් නැහැ, සමාජිකමෙන් කරදරේකුත් නැහැ. ඉතින් ඔබේ දරුවත් ඒ විදියටම නිර්මාණය කරන්න, බැන්නොත් බැනුම් වහන්න පුරුදු කරන්න, ගැහුවොත් ගුටි ගන්න පුරුදු කරන්න. මේ දෙක දඩාගෙන ගෙදරින්න පුරුදු කරන්න. කර්ණීය මෙත්ත කුසලේන යන්තං සංකප්පලං අපිටෙච්ච සක්කෝ උජුච සූර්යුච සෝචෝ චස්ස මුදු අන්තිමානි. මුදු කියන්නේ පුළුවන් තරම් කරමාගෙන නිහතමානීව වැඩ කරන්න. මුදු නියත අන්තිමානි කියන නිහතමානී වෙන්න. ඒ දෙකවත් උගන්වන්න හැමදාම. ඒ දෙකවත් ඔබතුමන්ලා සියලු දෙනාම රකින්න පුරුදු වෙන්න. එතකොට ඉතාමත් සුන්දර වූ සමාජයක් අපි මේ විසමයි කියන සමාජයෙන් තොර වූ ඉතාමත් ගුණගරුක සමාජයක් දී කරන්න අපි හැමෝටම අවස්ථාව ලැබෙනවා. ඉතින් නැවතත් ඔබ සියලු දෙනාටම ඔබේ දරුවෝ සියලු දෙනාටම ඉතාමත් යහපත් අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරන අතරම ගරු විදුහල්පතිතුමාට මා නැවතත් ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාවට අපිව සම්බන්ධ කර ගැනීම සහ මේ අවස්ථාවට යම් අපිට හැකියාව වෙයි දායකත්වයක් ලබා දීමට අවස්ථාව ලබා දෙනවා. ඔබ සියලු දෙනාටම tam danam te tam dana tatana tananam te tanam insaru ne sabayata pivisi gambira rapana udavisi manupina vana kavi padarasi santosin
තෙනින තෙනානේ තකතේ තෙනින තෙනානේ තෙනින තෙනානේ තකතේ තෙනින තෙනානේ ඇලේ ආත් පොඩි ලෙලවා සුරල් කසාජා වඩ සුරලා තත් සුරලා කැරගියේ යා උඩ පෙරළුම් වට කැරකුම් දිදී නටඤ්ඤා අවදානම් අභිනතකුම් රපාන් වයාජා තෙනින තෙනානේ තකතේ තෙනින තෙනානේ තෙනින තෙනානේ තකතේ තෙනින තෙනානේ
තනෙන තාන තාන තනෙන තාන තාන තනෙන තාන තානේනා තනෙන තාන තානේනා This is